मनलोल रंग सेना हदेसियुम दहरा නැවතිලා හයි කොහොමද හැමෝටම සොරි කියනවා. ඔන්න ඊයේ ඩේ ව්ලොග් එක අරගෙන එන්න බැරි වුණාට මට එඩිට් කරගන්න බැරි වුණා. මේ ටික ඔක්කොම ෂූට් කරලා තිබ්බට ඉතින් ඒක නිසා ඔන්න අද අරගෙන එනවා. චිකන් ගන්න මෙතනින් මේ එයාලා කපලම දෙනවා. වාහනේ ඉන්න වෙලාවට උනත් ගෙනල්ලා දෙනවා. මේ චිකන් ටිකක් ගත්තා. ඒකත් එක අතකින් හොඳයි මට. මොකද එතකොට එක දවසක ගැප් එකක් තියෙනවා. මට ඔයාලට වීඩියෝ එක අනිවාර්යෙන්ම පෝස්ට් කරගන්න පුළුවන්. එක දවසක් ඊයේ බැරි වුණාට මෙතනින් ඉස්සරහට. ඉතින් පොරොන්දු වෙනවා වරද්දන්න නැතුව චූටි වීඩියෝ ක්ලිප් එකක් හරි ඩේලි අප්ලෝඩ් කරනවා ඔයාලට බලන්න. පැංචිලාගේ ස්කූල් එකේ ක්‍රිස්මස් පාටි එකක් තියෙන්න තිබුණා දිසැම්බර් වල. ඒ වුණාට ඒක තිබුණේ නැහැ. ගම් වතුර ආපු නිසා ඉස්කෝලේ එකපාරටම නිවාඩු දුන්නානේ යාලා ගෙදර ඉද්දිම. ඒක නිසා ඉතින් ගිෆ්ට්ස් එහෙම යාලට දෙන්න උනේ නැහැ. දැන් පාටි එකක් නැති වුණාත් යාලට අරගෙන තිබ්බ ගිෆ්ට්ස් ඒවල තිබ්බා. මේ ඩෝල්ස්ලා දෙන්නෙක් ඉන්නේ ලාස්ට් ඉයර් දීපු එකත් එක්ක අලුත් එක්කිනාවයි කියාවුරුද්ද එක්කිනාවයි. සමහර වෙලාවල් තියෙනවා ගෙදර කොච්චර දේවල් ලිව්වත් එකක් දෙකක් එක්ක විතරක් කන්න හිතෙන. මේ එහෙම දවසක් අපේ බැල්කනි එකට අවු වෙන්නේ උදේ වරුවට තමයි ගොඩක්ම. ඉතින් ටික දවල් වෙන්න ගොඩාක් දුරට 12න් පස්සේ වගේ බැල්කනි එකට අවු වෙන්නේ නැහැ. හුළඟ විතරයි තියෙන්නේ. ඉතින් මට උදේ රෙදි ටික රැට මම ගොඩක් වෙලාවට රැට වොෂින් මැෂින් එකට දාලා හොදලා උදේම තමයි රෙදි වනන්නේ. ඉතින් ඒ වුණාට මේ දවසේ නම් මට රෙදි ටික වනන්න දවල් වුණා. රෑ දාලා තිබෙන්නේ නැති නිසා හොදන්න මේ විදිහට දවල් ඇවිල්ලා තමයි රෙදි ටික වනන්නේ. එතකොට ඉතින් අර තද අවුවේ රෙදි ටික වේලෙන්නේ නැහැ. ඒ වුණාට හුලගේ වේලෙනවා වොෂින් මැෂින් එකේ. ඉතින් වතුර හොඳටම බේරිලා එන හින්දා රෙදි ටික වේල ගන්න නම් පුළුවන්. අර ඒ වුණාට අර හොඳටම අවුවේ කර වෙන්න තරම් වේලෙන්නේ නැහැ දවල් වුණාම. ඊළඟට රෙදි ටිකත් ඒ විදිහට වනලා මම ගේ චුට්ටක් අස් කරලා ඉව්වා. කලබලේ ටික්මන් ඉව්වා. මොකද පැංචිව ගන්න යන්නත් වෙලාව ලං වෙලා තිබිච්ච නිසා මේ විදිහට චිකන් ස්ටූ එකක් තමයි දවල්ට කන්න හැදුවේ. ඒත් එක්කම කැරට් ටිකක් තියෙනවා තෙල් දාලා. ඒත් එක්කම තියෙනවා වම්බටු සම්බෝලකුයි රාබුද නෝකෝල්ද මන්ද නෝකෝල්ද කොහෙද නෝකෝල් කිලට උයලා තියෙනවා. අපේ ගෙදර රාබු නෝකෝල් දෙකම වගේ නිතරම කන දෙයක් කිලට උයලා තෙල් දාලත් කන. උනට ගොඩක් දුරට හදන්නේ මේ දෙකම කොලයි යලයි දෙකම දාලා තමයි මම උයන්නේ. කිරට මිටිකිරි දාලා තමයි කිරට හින්දලා ගන්න. ඉතින් අද දවල් කෑමට තියෙන්නේ නෝකෝල් වෙලා චිකන් ස්ටූ හදලා කැරට් තෙල් දාලා ඊළඟට මොනවද වම්බටු සම්බෝලයක්. ඔය ටික තමයි. ඉස්කෝලේට යනවා ක්ලාරම එක්කන් එන්න ඉව්වා නෑවා. වැඩි ගොඩක් ඉවරයි අද දවසේ. දැන් ගිහිල්ලා පැංචව එක්කන් එන්න තමයි තියෙන්නේ. Good morning, Anne. So I just woke up as you just saw. So my hairs were a bit crazy because I was sleeping.
So I'm gonna take you with me. So I'm gonna brush my teeth now. I don't know how I'm gonna get up. What? Okay. Okay, I'm just gonna sit here. Right. So I'm gonna brush my teeth. So as I said, I'm gonna brush my teeth. So I'm gonna use this yellow and just like orange one. It's really tight. And as I never showed you, I had 3 ugly kids. So it's a little bit hard for me to manage actually. That's why I'll just मनलोल रंग सेना हदेसियुम दहरा नवतिला नवतिला